ඔයාලා බලනවා ඇති මම මේ උදෙන්ම කොහෙද යන්නේ කියලා. මම මේ යන්නේ අනුරාධපුරයට. එහෙනම් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. යාළුවනේ මේ මගේ පිටිපස්සෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ අනුරාධපුරේ තවත් එක් චෛත්‍යයක් වන ජේතවනාරාමය. අපි දැන් යන්නේ සමාධි බුදු පිළිමය දැක බලා ගන්න. එහෙනම් අපි සමාධි බුදු පිළිමය ගැන විස්තරයක් දැනගමු. සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර නන්දන උයනේ පිහිටා තියෙන්නේ. මේ පිළිම වහන්සේ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වනවා. මේ භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිනිය ගොතාගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටිනසේ උගල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ සිටිනසේක. මේ ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර ඒ නිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදා ගන්නවා. අනුරාධපුර සමාධි බුදු පිළිම වහන්සේ අඩි 7යි අඟල් 3ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් පාෂාණයෙන් මෙය නිමවා තියෙනවා. යාළුවනේ මේ තියෙන්නේ ඔයාලා ඉස්සලා දැක්ක ජේතවනාරාමය. මේ තියෙන්නේ එතකොට රුවන්වැලි මහසෑය. මෙතනින් තමයි යාළුවනේ අනුරාධපුරයේ තියෙන රුවන්වැලි මහසෑය පූජනීය බිමට ඇතුල් වෙන ස්ථානය. දැන් අපි මේ පහන් පත්තු කරන්න පොල් තෙල් දාන ගමන් ඉන්නේ. අපි මේ පහනට තිරක් දාගමු. පේනව නේද? පහන් පත්තු කරාට පස්සේ මේක ඇතුලේ තියෙන හරිම ලස්සන බලන්නකෝ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගෙන අපි යන් යා එහෙනම් ඉතින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැනත් විස්තරයක් දැනගමු. ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි පූජනීය ඇසතු වෘක්ෂයක්. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිටදුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලයක් මේක. මේ පැල කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 288 දී. ඒ මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිට වූ සහ එසේ සිට වූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස මෙය වාර්තා වෙනවා. කොහොමද ගෙන වීඩියෝ එක දාන්න දැන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ෆනි සිතුම් channel එකට ඔයා අලුතෙන්ම join වෙච්ච කෙනෙක් නම් දැන්ම පහලින් තියෙන subscribe button එක click කරලා දැන්ම notification bell icon එක all දාලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ ඉක්මනට ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. අපේ main channel එක තමයි ෆනි සිතුම් channel එක. මේ වෙනකොට මේ channel එකට subscribers ලා 10000 සීමාව පසු කරලා subscribers ලා 15000 සීමාවල ළඟා වෙලා තියෙනවා. ඉතින් subscribers ලා 10000 සීමාව පසු කරාට මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒ හින්දා thank you. subscribe කරලා comment කරලා share කරලා මගේ channel එක වෙනුවෙන් උදව් කරපු හැමෝටම ස්තුතියි. ඒ වගේම තමයි 15000 සීමාව ඉක්මනට පසු කරන්න ඔයාලා දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම තමයි අද ගෙනාවු වීඩියෝ එක හොඳයි නම් අනිත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අද වීඩියෝ එක ගෙනාවේ මම අනුරාධපුරයට ගියා. ඉතින් අනුරාධපුරයට ගිහිල්ලා ජය ශ්‍රී මහා බෝධියට ගියා. එතකොට සමාධි බුදු පිළිමය බලන්න ගියා. එතකොට රුවන්වැලි මහසෑය බලන්න ගියා. මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඔයාට. ඉතින් ආයෙත් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනවා. එහෙනම් මං ගිහින් එන්න. වගේ යාළුවෝ හැමෝටම ජය වේවා.